ඔන්න ළමයි අපි දැන් පරයි දූපතට ඇවිල්ලා තියෙන්නේ. මාතර ස්ටෑන්ඩ් එකෙන් මාතර ටවුන් එකෙන් බහපු ගමන් කියන්නේ ස්ටෑන්ඩ් එකෙන් බහපු ගමන්ම පරයි දූපතට යන්න පුළුවන්. ඒ තරම් ළඟයි ළමයි. මම මේක දැන් දන්නේ. මෙතන ඇතරම වෙනම වයිබ් එකක් තියෙන මාරම ලස්සනයි මෙතන. අම්මයාට මොකද හිතෙන්නේ මෙතන ගැන? ඇත්තම හරිම ලස්සනයි. ආසිත වෙනවා නිදහසේ මනස තියාගෙන ඉන්න පුළුවන් තැන. ඇත්තටම නිදහසේ මනස තියාගෙන ඉන්න පුළුවන් තැනක් මේ තැන නම් ඒක කියලා වැඩ නැහැ නේද ළමයි? මාරම ලස්සනයි. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ හැමෝටම එන්න කියලා කියනවා මේ තැන බලන්න. අනිවාර්යෙන් එන්න ඕනේ. උදේ වරුවකද හවස් වරුවකද? හවස් වරුවක ගොඩක් ලස්සනයි. අනිවාර්යයෙන්ම හවස් වරුවක එන්න ඕනේ. හොඳද? එතකොට ඔයාලට වම් පැත්තෙන් පේන්නේ මේ පරේ දූපතට යන්න තිබ්බ පරණ පාලම. දැන් මේ ඔයාලට පේන්නේ මේක කැඩිලා. ඔව්. දිරලා ගිහිල්ලා තියෙන්නේ. එතකොට දැන් අපි ඉන්නේ මේ අලුත් පාලමේ. ළමයි ඇත්තටම මට මේ වෙලාවේදී කියන්න තියෙන්නේ මම මේ වගේ දවසක් එනකන් ඇත්තටම මග බලාගෙන හිටියා. මගේ vlogs වල මම මාරම ආස දවසක් තමයි මේ වගේ දවසක්. ඒ කියන්නේ නිදහසේ මුහුද දිහා බලාගෙන ඉන්න තියෙනවා නම් නිදහසේ කල්පනා ලෝකයක වැටෙන්න තියෙනවා නම් ඒක වචන වලින් කියන්න තේරෙන්නේ නැහැ. සමහර විට හැමදාම දකින්න අයට ලොකු ගාණක් නැතුව ඇති. හැබැයි ඉඳලා හිටලා මෙහෙම දකින්න මට නම් මේක ඇත්තටම මහ මෙරක් වගේ. ඒ තරම් මගේ හිත නිදහස් කරගන්න මට තියනවා නම් ඒක වචන වලින් කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම මට මයලාවේ මතක් වුණ දෙයක් තමයි මම ඇත්තටම vlogs කරන්න වැඩිපුරම කැමති උනේ මගේ තියෙන මේ ස්ට්‍රෙස් මයින්ඩ් එක මේ වගේ එක දවසකට හරි රිලීස් කරගන්න මට ඔයාලත් එක්ක දවසක් හරි ලැබෙනවා නම් ඇත්තටම ඒක මාරම දෙයක්. ඉතින් ඒ නිසා තමයි වැඩිපුරම මම විතරක් නෙමෙයි අර එහා පැත්තේ කැමරා කරන කෙනත් vlogs කරන්න අපි දෙන්න හිතුවේ. මොකද ඒ ලැබෙන සතුට ඔයාලත් එක්ක ඇත්තටම මේ වගේ ෂෙයා කරගන්න. ඉතින් මොකද හිතෙන් ලොකුවක් ඔයාලට? හරි සතුටුයි ඉතින් මේ අවස්ථාව ගැන. මේ ෆස්ට් ටයිම් තමයි මම මාතර ආවේ. ඉතින් අද පරිවිද උපතට ඉස්සෙල්ලාම ආවා. හරි සතුටුයි ඉතින්. අපි අහලා බලමු අනිත් කට්ටියගෙනුත් මොකද අපිත් එක්ක ආව අනිත් කට්ටියගෙනුත් කොහොමද එයාලගේ ෆීඩ්බැක් කියලා. මොකද හිතෙන්නේ අද දවස ගැන? අද ඇත්තටම ලස්සන දවසක්. ඉතින් මේ අපි මාතර පුරවරයට ආවා. ඉතින් මාතර පුරවරයේ තියෙන මේ ලස්සනත් සුන්දරත්වයත් එක්ක ඉතින් අපි සිරිනරම නරඹ ඉතින් මේ සැන්දෑ සමය ලස්සනට ගත කරනවා. ඇත්තටම ලස්සනයි. අපි දැන් මේ බීච් සයිඩ් එකේ ඉන්නේ. ඉතින් හරිම ලස්සනයි මේ ලොකේෂන් එක ලස්සනට මුහුදු කරේ හරි ලස්සනට පේනවා.
කට්ටිය එනකොටම කට අරගෙන ඉන්න කෑම දාන්න කියලා. සුරතල් සතුන්ට මේ මත්ස්‍යීන්ට කෑම දාන්නම් ඇතුලෙන් ගන්න කියලා බෝඩ් එකක් දාලා තියෙනවා. ඇතුලෙන් ගන්න ඕනි. දැක්කද ඔක්කොම ටික කට අරගෙන ඉන්නවා අපි දැන් කෑම දායි කියලා හිතලා. ඉතින් ඔයාලට මෙතනට આવොත් මෙතනින් පහළට බහින්න පුළුවන්. මෙතන වටේටම ගල් වැටියක් දාලා තියෙන එන හින්දා අර හයියෙන් එන රැල්ල හැමීට තමයි මෙතනට එන්නේ. එතකොට අර නිකන් රැල්ල පාගනවා වගේ ඔයගොල්ලෝට කැමති නම් මෙතනට ඇවිල්ලා කරන්න පුළුවන්. හැබැයි ඒකත් චූට්ටක් විතර අන්සේෆ්ටි කියලා හිතනවා මට. ඉතින් ඔයාලට රැල්ල පාගන්න ඕන නම් මෙතන තමයි ඒකට සුදුසුම තැන.